Hi guys, අයිබෝන් කියලා පිළිගන්නවා ටෙක් සනා YouTube channel එකත් එක්ක එකතු වෙච්ච මගේ යාළුවෝ හැමෝම. අද මම ඔයාලට ගෙනාවා සුපිරි තවත් PC tech video එකක්. මොකක්ද කියනවා නම් physical RAM එකක් purchase කරලා ඔයාගේ lap එකට හරි desktop එකට හරි connect කරගන්න බැරුව ඉන්න ඔයාට virtually RAM එකක් හදා ගන්න විදිය ගැන මම A to Z මේ වීඩියෝ එකෙන් කියනවා. ඉතින් guys වැඩි කතා නැතුව අපි බහිමු ඒ වීඩියෝ එකට. ඉතින් guys virtual memory එක හදන වැඩේ පටන් ගන්නකොට මුලින්ම ඔයාලා යන්න ඕනේ ඔයාලගේ search bar එකට මෙන්න මේ search bar කියලා control panel කියලා ඔයාලා type කරගන්න type කරලා enter කරන්න ඊට පස්සේ ඔයාලට control panel එකේ window එක මේ විදිහට open වෙනවා මේක open වුණාට පස්සේ system කියන එකට ඔයාලා යන්න ඕනේ මේ system කියන එකත් open කරගන්න open කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ PC එකේ තියෙන RAM එක ඒ වගේම processor එක graphic card එක storage එක කියන්නේ ඔයාගේ hard disk එක වගේ දේවල් බලා ගන්න පුළුවන් ඉතින් guys කිසිම වෙලාවක මෙතන මේ තියෙන 8GB කියන මේ RAM එකේ අපි virtual RAM එක හැදුවා කියලා වෙනස් වෙන්නේ නැහැ මේ ඔයාගේ RAM card එක ගැන තමයි මෙතන පෙන්නන්නේ virtual RAM එක හදපුවම ඔයාට play කරගන්න බැරි games 8GB RAM එක මදි නම් virtual RAM එක හරහා support එකක් දීලා ඔයාට ඒ games play කරගන්න පුළුවන්. ඉතින් guys virtual RAM එක හදන වැඩේදී මුලින්ම ඔයාලා මෙතනින් යන්න ඕනේ advanced කියන එකට ඒක open කරගත්තට පස්සේ ආයෙත් මේ වගේ tab එකක් open වෙනවා. ඒකෙත් advanced කියන එකේ මෙන්න මේ settings button එක ඔයාලා ඔබා ගන්න ඕනේ. ඊට පස්සේ එතනත් මේ interface එකෙන් අයින් වෙලා ඔයාලා advanced කියන එකට යන්න ඕනේ. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් virtual memory කියලා එකක්. ඉතින් guys මේක click කරගන්න ඔයාලා ඊට පස්සේ ඔයාට පේනවා මෙන්න මේ වගේ ලස්සන interface එකක් කරනවා. ඊට පස්සේ මේ automatic memory කියන එක ඔයාලා අයින් කරගන්න ඕනේ. එතකොට ඔයාට virtual memory එකක් ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් guys මෙතන මේක ටික් එක දාගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය ප්‍රමාණයක virtual memory එකක් හදා ගන්න. ඒ කියන්නේ virtual RAM එකක් හදා ගන්න. ඉතින් guys සාමාන්‍යයෙන් RAM එක අපිට ඕනේ RAM එකක් වහලා දාන්න ඔයාට 4GB ඕනේ කියලා. 4GB ඕන නම් ඔයා කැල් එක open කරගන්න. මෙන්න මේ විදිහට ඔයා කැල් එක open කරගත්තට පස්සේ GB එකක්. ඒ කියන්නේ GB එකක් සාමාන්‍යයෙන් 1024යි කියලා තමයි අපි ගණන් හදන්නේ. ඉතින් guys මෙතනදී ඔයාට 4GB ඕන නම් 4GB ඕන නම් ඒක වැඩි කරන්න 4. එතකොට ඔයාට 4GB RAM එකකට ඕනේ 4096යි. ඉතින් guys එතකොට මෙතනදී ඔයාලා දාන්න ඕනේ 4096 කියලා type කරන්න. ඒ වගේම maximum memory එකත් 4096 කියලා type කරන්න ඕනේ. ඉතින් guys මේ වැඩේ ඉවරයි. මෙහෙම ඔයා start කරන්න. ඊට පස්සේ okay කරන්න. මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඒකත් ඕකේ කරන්න ඊළඟටත් ඕකේ කරන්න මේකත් ඕකේ කරන්න. ඉතින් guys ඔයාලට පේනවා ඇති මැෂින් එක රීස්ටාර්ට් කරන්න කියලා ඇවිල්ලා තියෙනවා. රීස්ටාර්ට් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ virtual memory එකක් හැදිලා තියෙනවා. ඉතින් guys මම මගේ PC එක රීස්ටාර්ට් කරනවා. ඊට පස්සේ power up වුණ ගමන් මම පෙන්නන්නම් ඔයාලට virtual memory එක වැඩි වෙලා තියෙන විදිය. ඉතින් guys මගේ PC එක රීස්ටාර්ට් වුණා. අපි බලමු අපේ virtual memory එක කොහොමද setup වෙලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලා පාත් එකෙම තමයි යන්න ඕනේ control panel යන්න. enter කරගන්න ඊට පස්සේ system යන්න ඊට පස්සේ advanced යන්න ආයෙත් advanced අපේ settings වලට ගියා ආයෙ advanced ගියා මෙන්න ඔයාට බලා ගන්න පුළුවන් 4GB memory එකක් virtual memory එකක් setup වෙලා තියෙනවා ඒ කියන්නේ ඔයාගේ RAM එක තියෙන 8GB උනාට තවත් 4GB virtual memory එකක් setup වෙලා තියෙනවා virtual memory එක ගැන කතා කරනකොට අපේ hard disk එකෙන් කොටසක් තමයි මේ memory එකට add වෙන්නේ. ඉතින් guys ඔයාගේ play කරගන්න බැරි හරි stuck වෙන හරි ගතියක් තිබුණා machine එකේ. ඒක අනිවාර්යයෙන්ම මේ වැඩෙන් නැති වෙනවා. මම මේ වැඩේ පාවිච්චි කරා මගේ මේ laptop එකේ memory එක 8GB තියෙන නිසා මම පාවිච්චි කරන්නේ මේ වගේ virtual memory එකක් connect කරගෙන තමයි. එතකොට මට 100% practicallyම මේක ගැන අත්දැකීම මට තියෙනවා. මේක experience එක මම ගන්නවා. ඉතින් guys ඔයාලටත් මේ වගේ ටිප් දැනගන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා යට තියෙන bell icon එක ඔබන්න අමතක කරන්න එපා.